අපි ජනාධිපතිතුමා මාපේ කියනවා හාමුදුරනේ මම හොඳ බෞද්ධයෙක්. ඒ නිසා මම මේවා කැළේ වෙන දෙන්නේ නැහැ. අනේ ජනාධිපතිතුමනි දැනට කැළේ වෙලා ඉවරයි. නින්දා පහදාලා ඉවරයි. දනුත් ඔබතුමාගේ විධායක බලය පාවිච්චි කරලා සමුඩ අවදි කෙල්ල නෙමෙයි විධායක බලය පාවිච්චි කරලා ඔබතුමාට පුළුවන් මේ අපේ බණි නෙවුන් අතර කරවන්න. මම කිව්වා ඔබතුමා කරන්නේ නැත්නම් මම මේක කරනවා. ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න අර අපිත් එක්ක එකට වෘත්ති සමිති ව්‍යාපාරයේ දෙච්ච අපේ රාල්කාන්ත ඇමතුමා මොකද කිව්වේ මුලින්ම වනචර දැන් කියනවා වනචර 8000ක්. ඔබතුමාව නතර කරන්න කිව්වා. ඔබතුමා කැබිනට් එකේ ආයෙනවා කියන්නේ. දැන් මේක පටන් ගත්තේ වෙලේ ඉඳලා නොයේක වේසයන් දාගෙන ඉවරලා කතා කරලා අපට ධර්මයේ උගන්වන්න කතා කරනවා. ඇයි වහන්සේලාට කැක්කුම මේ ආගමනේ? බුද්ධාගම ආරක්ෂා වෙන්නේ නැහැ. මහා සංඝරත්නය තමයි මේක ආරක්ෂා කරන්නේ. සංඝයා වහන්සේ නැගිට බුදුදහමක් ඇති වෙන්නේ නැහැ. සංඝ සතුනක් ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕනකම දෙන්නේ ඒක කරගන්නද? ඒකනේ බලාපොරොත්තුව. හිතන්න එපා මහත්තයෝ. අපි ඉන්නකන් නම් ඒවා කරන්න හම් වෙන්නේ නැහැ.